Hi යාළුවනේ, welcome back to my YouTube channel. ඉතින් අද මම කුස්සිය ටිකක් අස් කරා. ඉතින් බලමුද මම කුස්සිය කොහොමද කියලා. ඔන්න ඉතින් වැඩ පටන් ගන්නයි යන්නේ. මුලින්ම මම රැක් ටික ඔක්කොම සෝද ගන්නවා. ඊට පස්සේ ඒවා අවුවේ වේල ගත්තා. ඊට පස්සේ ඉතින් මේ බෝතල් ටික සේරම මම ගත්ත සෝද ගන්න. ඔන්න ඉතින් ඒ ටිකත් සෝද ගත්තා. මම ඇතුළ සෝද ගත්තේ නැහැ ඒ වගේ. ඊට පස්සේ මේ තියෙන අපේ ලිප. ඇත්තටම මේක తాවකාලිකව හදපු ලිපක්. හස්බන්ඩ් මට කිව්වා එළියෙන් මැටි කුස්සියක් හදලා දෙන්නම් කියලා. ඉතින් එතකන් තමයි මේ ලිප හදාගත්තේ. මේ තියෙන්නේ අපේ පුංචි අම්මා කෙනෙක් මහලා දුන්න එකක්. ඉතින් මම ඒකත් කුස්සියේ ලස්සනට තියාගත්තා. හැඳි අනම්මනම් දාන්න පුළුවන් එකට. ඒ නිසා ඔන්න ඉතින් දැන් මේ ටික අස් කරලා ඉවරයි ලිප. ඔය මං බෝතල් දෙකක් එහෙම තියාගෙන ඉන්නේ. ලාමු තෙල් එහෙම දාගන්න ඕන වුණාම පොල් කටුත් තියාගෙන ඉන්නවා. ඔය එහා පැත්තේ මල්ලක් තියෙන්නේ shopping bag අනම්මනම්. ඊට පස්සේ ඉතින් මං මේ කැලෑමල් ටිකුත් කඩාගෙන ආවා මේ කුස්සිය ලස්සන කරගන්නම් කියලා. ඉතින් එක එක රෙදි කෑලි අනම්මනම් දාලා බෝතල් මේ වගේ ලස්සනට හදාගත්තා. මේ අම්මා උදේ මට ගෙනලා දුන්න මලක්. ඒ මලත් ලස්සනට තියාගත්තා. ඒ වගේම ටිකක් තද පාට ටවල් දෙකකුත් මම පාවිච්චි කරන්න තියාගෙන ඉන්නවා. ඒ වගේම හැඳි දාන්න එකක් වෙනම තියාගෙන ඉන්නවා. ඒ වගේම බෝතල් ටික මේ වගේ පැත්තකින් තියාගෙන ඉන්නවා පිළිවෙලකට. ඇත්තටම එක වගේ බෝතල් නම් නැහැ මට. ටික දවසක් ගියාම ඉතින් මං ගන්නම් කියලා තමයි හිතාගෙන ඉන්නේ. අපිට තියෙන දේවල් වලින් තමා මං මේ කුස්සිය මගේ ලස්සන කරගත්තේ. මේ තියෙන්නේ මගේ රයිස් කුකර් එක. ඒ වගේම වතුර උණු කරන ඒවා. මෙතන මම පිළිවෙලකට තියාගත්තා. ඒ වගේම මෙතන තියෙනවා හිරමනේ. ඒ වගේම කෑම කපන එක. ඒක නම් චුට්ටක් කැඩිලා. ඒ වගේම අපි නිතරම අපිට ඕන වෙන වතුර බොන කෝප්ප, තේ බොන කෝප්ප මෙතන මං පිළිවෙලකට තියාගත්තා. එතකොට හොය ඉන්න දෙයක් නැහැ. මෙතනින් අරගත්තා. අපි ඒවා පාවිච්චිට ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මගේ සින්ක් එක. එතනින් මං ලස්සන මල් පෝච්චි දෙකක් එහෙම තියලා ලස්සන කරගත්තා. ඒ වගේම මෙතන මං ප්ලාස්ටික් කොරහක් තියාගෙන ඉන්නවා. ඒකට යටින් නිකන් දැල් භාජනයක් තියාගෙන ඉන්නවා. කුණු ඒකට රැඳෙන්න. මෙතන මම මගේ වලන් ටික තියාගත්තා. ඒ වගේම එහා පැත්තේ තියෙන කූඩේ තමයි අපි හේනට කෑම ගෙනියන බඩු ටික මං පිළිවෙලකට වෙනම දාලා තියෙන්නේ. ඉතින් මෙතන මගේ ලිප තියෙනවා. මේකේ තමයි මං උයන්නේ ගෑස් ලිපේ ගොඩක් දුරට. ඒ වගේම ගෑස් එක පිහින්න මේ වගේ ටවල් එකකුත් මම මෙතනින් තියාගත්තා. ඒ වගේම මේ අපි දැන් බත් මාළු උයලා ඉවර වෙලා ඒ හැඳි තියාගන්නත් මම වෙනම මේ වගේ භාජනයක් තියාගෙන ඉන්නවා. මේ තියෙන්නේ මම පොල් ඒ වගේම ලූණු සුදු ලූණු වගේ දාන දේවල්. ඒ වගේම අර බාල්දියක් තිබුණේ. ඒ බාල්දියෙත් තියෙන්නේ උයන්න ඕන දේවල්. මේ බෝතල් වලත් ඒ වගේ උයන්න ඕන දේවල් පරිප්පු අනම්මනම් තමයි තියෙන්නේ. ඒවා සේරම මේ වෙලාවේ ඉවර වෙලා. ඉවර වෙනකන් ඉඳලා තමයි මම මේක අස් කරගත්තේ. ඒ වගේම ගෑස් එක ගාවින් මේ වගේ රෙදි කෑල්ලකුත් මම දාගත්තා తాවකාලිකව. පස්සේ වෙන එකක් දාගන්නකම්. මොකද බබා හැම වෙලෙම ගෑස් සිලින්ඩරේ අල්ලන්න යන නිසා. මේ තියෙන්නේ අපේ හස්බන්ඩ්ගේ බුලත් හෙප්පුව. ඉතින් මේ තියෙන්නේ අපේ පිඟන් රැක් එක. ඒක ඉතින් පිකන් කෝප්ප ඒ වගේ පොඩි පොඩි දේවල් දාලා තියෙනවා. ඒ වගේම යටින් දාලා තියෙනවා වංගෙඩි ඒ වගේම වලන් ටිකක් ඒ වගේ දේවල්. ඉතින් මෙතන බබාගේ පුටුවත් ඒ ගමන් තියාගෙන ඉන්නවා. ඒ වගේම ෆ්‍රිජ් එකේ මම මේ වගේ පොඩි පොඩි දේවල් වලින් ලස්සන කරලා තියෙනවා. මේ තියෙන භාජනේ අපේ බබාලගේ බිස්කට් අනම්මනම් දාන භාජන තමයි තියෙන්නේ. ඉතින් මං අතට ගිහින් එන්නම් යාළුවනේ මගේ කුස්සිය බලලා. ඔයාලා ලස්සන කමෙන්ට් එකක් මට එවන්න අමතක කරන්න නම් එපා. ඉතින් මං අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි.